ජනාධිපතිවරයාද පහළ ග්‍රාම නිලධාරි මහත්මයාද අපි සියලු දෙනා නීතියට යටත් ඒ වගේම නීතියට බියක් තියෙනවා. නමුත් අපේ සමාජයේ සංස්කෘතිය ගොඩනැගෙමින් තිබුණා. යම් දේශපාලන අධිකාරියගේ සහාය තිබෙනවා නම්, තමන්ට බලය තිබෙනවා නම්, තමන්ට ධනෙ තිබෙනවා නම්, දේශපාලන අධිකාරියන් එක සමීප බැඳියාවක් තිබෙනවා නම්, නීතිය ඉටු නොවන සංස්කෘතියක් තිබුණා. එහෙම රටකට යන්න බෑ. ඒ නිසා අපි අලුත් ප්‍රවේශයකට අපේ රට ගේන්න නම් නීතියට යටත් වෙන්න ඕන, නීතියට බිය වෙන්න ඕන. නීතියට යටත් නොවන කිසිවෙක් ඉන්න බෑ. මොන බලය තිබුණද, මොන කාලයක් විරාජමාන වැජඹුණාද, මොන හස්තයන් තිබුණද ඒ කිසිව භාජනය කරන්නේ. මොකද අපිට අවශ්‍යයි අපේ රට වෙනස් පරිවර්තන ලක් කරන්න. ඒ නිසාද නීතිය හමුවට මම දන්නවා සාමාන්‍ය ඕනෑම පරීක්ෂණයේදී යම් කෙනෙක්ගේ නමක් කියවුණොත් එයාගෙන් කට උත්තරයක් ගන්න ඕන. ඒ කට උත්තරයක් ගැනීම මහා ව්‍යසනයක් බවට පත් කරන සංස්කෘතියක් වෙන්න අපේ රට අවශ්‍ය වෙන්නේ. එහෙනම් අපිව යම් සිදුවීම් පිළිබඳ මා පිළිබඳ සඳහන් වෙලා තියෙන මගෙන් කට උත්තරයක් ගන්න බැරිද? අපි නීතියට උඩින්ද නැහැ. නමුත් එවැනි සංස්කෘතියක් සමාජ මතයක් ගොඩනැගීම සඳහා උත්සාහයකුත් තිබෙනවා. මම ඔබට කියන්නේ අපි හැමදෙනාම මේ පරිවර්තනයට උර දෙන්න ඕන. අපිට යලි හැම කෙනාම නීති ඉදිරියේ සමාන වෙන, හැම කෙනාම නීතියට යටත් වෙන, හැම කෙනාම නීතියට බිය වෙන සමාජයක් අවශ්‍යයි. හැබැයි ඒකෙන් කිසිසේත්ම රාජ්‍ය නිලධාරීන්ට තමන්ගේ සීමාවන් ඇතුලේ වැඩ කිරීම සඳහා බාධාවක් හදන්නේ නැහැ. නීතිය කිසිසේත්ම අසාධාරණ පරිගැනීමේ චේතනාවකින් වෛරයෙන් ක්‍රෝධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක වෙන්නේ සාධාරණ. නීතිය සාධාරණ ක්‍රියාත්මක නොවන තැනක් තියෙනවා නම් අපට කියන්න. ඒ සඳහා නීතියේ මිඩ ප්‍රස්තාව තිබෙනවා.